ආදරය පිරුණු සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද ඔයාලව මේ වීඩියෝ එකෙන් එක් කරගෙන යන්නේ හරි අපූරු තැනක් බලන්න තමයි. එන්නකො මාත් එක්ක යන්න ඉතින්. ඉතින් වෙන කොහෙවත් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමක් තියෙන සබරගමු පළාතේ පිහිටලා තියෙන මඩුවන්වැල වලව්ව බලන්න තමයි මම මේ ඔයාලව එක් කරගෙන යන්නේ. ඇත්තටම මේ වීඩියෝ එක නම් ටිකක් පරණ එකක්. අපි මේ මඩුවන්වැල වලව්ව බලන්න යන්න ලෑස්ති වුණේ අවුරුදු නිවාඩුවට තමයි. ඉතින් හරියටම අප්‍රේල් 15 වෙනිදා ගියපු ගමනක් තමයි මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ ස්ථානයේ හැම කොනකම ඉතිහාසය සැඟවිලා තියෙනවා. පැරණි බිත්ති, දොර ජනෙල්, ගෘහ භාණ්ඩ, වටපිටාව, නිස්කලංක පරිසරය මේ හැම තැනකදීම අපේ ගමනේ හරිම සුන්දරත්වයක් ගෙනාවා. මේ මඩුවන්වැල වලව්ව ගැන එක එක ආකාරයේ කතන්දර තියෙනවා. මඩුවන්වැල පරපුරේ ආදිතමයා වූ මඩුවන්වැල මහා මොහොට්ටාල වෙත මහනුවර යුගයේ රජ කළ දෙවන විමලධර්ම සූරිය රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1687 කාලයේ ඔහු කරා වූ සේවය පිළිබඳ පැහැදිලා මේ මඩුවන්වැල නින්දගම ත්‍යාගයක් වශයෙන් දීලා තියෙනවා කියලා එක එක ආකාරයේ කතාවන් වල සඳහන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙහි කාමර 121ක්, මැද මිදුල් 21ක්, ආරක්ෂක පවුරක් සහිතව පිවිසුම් දොරට 3ක්, ඒ විතරක් නෙවෙයි ඇත්ගාලක් විදිහට මේ වලව්ව පිහිටලා තියෙනවා. මට කියන්න බැරි වුණානේ, මේකේ අධිකරණ ශාලාවකුත් තියෙනවා. මම මේ වලව්වේ දැක්ක විශේෂ දෙයක් තමයි මැද මිදුලින් හැම කොටසකටම යන්න පුළුවන් විදියට හරි ලස්සන ආලින්දයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, කාමරය, නාන කාමර, අප්පොල් අශුද්ධාව සිටි කාමරය, තිඹිරිගෙය, රදරැත්තන්ගේ කෑම පිළියෙල කරන කාමරය, සෝල්දරය, යට කාමරය, අලුත් බුදුගෙය, බුලත් ගබඩාව, රෙදි මැසීම සඳහා වෙන් කරලා තියෙන කාමර, මේ වගේ දේවල් විශේෂ විදියට මම මේ වලව්වේ දැක්කා. ඔයාලා වීඩියෝ එක බලන ගමන් හිතනවා ඇති මෙයා ඉතිහාස පාඩමක්ම කරාදෝ කියලා. ඇත්තටම මම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වේවි කියලා හිතලා තමයි ඒ වලව්වේ තියෙන විස්තර, ඒකේ තිබ්බ කාමර ගැන තොරතුරු මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඔයත් ඉතිහාසයට ආදරය කරන කෙනෙක් නම් නැත්තම් පවුලේ අයත් එක්ක නිවාඩුවක් ගත කරන්න ලස්සන තැනක් හොයන කෙනෙක් නම් මඩුවන්වැල වලව්ව ඔයාටත් වටිනා අත්දැකීමක් ගෙනේවි කියලා මට නම් විශ්වාසයි. එහෙනම් මේ වීඩියෝව අවසානයේ දක්වා බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. අපේ මේ සුන්දර චාරිකාව ඔයාලත් එක්ක බෙදා ගන්න එඩිට් කරනකොට මට හිතුණු දෙයක් තමයි ලස්සන මතක පරණ වෙන්නේ. ඒව නැවත නැවතත් ජීවත් වෙනවා කියලා මට හිතුණා මේ වීඩියෝ එක එඩිට් කරනකොට. මොකද මේ වීඩියෝ එක එඩිට් කරනකොට දැන් මේ විනෝද චාරිකාව ගිහිල්ලා මාස 2ක් විතර වෙනවනේ. ඇත්තටම මේක ආයි බල එඩිට් කරනකොට හරි ලස්සන හැඟීමක් මගේ හදවතට දැනුණා. අපි මේ ජීවත් වෙන හරිම පුංචි කාලයේ අපේ පවුලේ අයත් එක්ක, අපේ ළඟම අයත් එක්ක ලස්සන මතක ටිකක් අපේගේ මතක ගොන්නට එකතු කරගන්න ලැබෙනවා කියන්නේ හරිම වටින දෙයක්. ඉතින් ඔයාටත් එහෙම ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ට්‍රිප් එක ගියේ අපි අප්‍රේල් 15 වෙනිදානේ. ඔන්න ඊළඟ දවසේ, ඒ කියන්නේ අප්‍රේල් 16 අපි යන්න හිතාගෙන ඉන්නේ තවත් හරි ලස්සන තැනක් බලන්න. හැබැයි මේ පළාතේ නන් නෙවෙයි, ටිකක් ඊට එහා පළාතක එකක්. ඉතින් මං ඊළඟ වීඩියෝ එකෙන් ඒ ලස්සන තැනේ විස්තරත් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි ආසාවෙන් ඉන්නේ. එහෙනම් තවත් දවසක අපි ඉක්මනින්ම හමු වෙමු. ඔයාට සුබම සුබ දවසක්.